අයිබෝවන් කොහොමද ඔයගොල්ලන්ට මේ මාසෙ මගේ ගාඩන් එක බලපු ඔයගොල්ලන්ට ඔන්න ජූනි මාසෙ මැද මගේ ගාඩන් එක කොහොමද තියෙන්නේ කියලා පෙන්වන්න හිතුවා. ඉතින් ඉස්සෙල්ලම මේ මං අලුතෙන් හදපු පෙරේනියල් පැච් එකෙන් පටන් ගන්නවා කියලා හිතුවා. ඒක අලුතෙන් වුණාට දැන් හැදිලා හොඳට මල් පිරීලා තියෙනවා බලන්නකෝ. කානේෂන්ස්, සැල්වියා, කොරියාප්සිස්, එතකොට රුඩ්බේකියා, ගෞරා, මේ ඔක්කොම ඩියර් රෙසිස්ටන්ට් එතකොට පෙරේනියල්. ඒ කියන්නේ ආයෙත් හැදෙන ඒවා. ස්කැවියෝසා, එතකොට කැට්මින්ට්. ඉතින් අනිත් එක මේ ගොඩාක් දේවල් පොලිනේටර්ස්ලා ඇට්‍රැක්ට් කරනවා. ඉතින් මෙතන හවසට බීස්ලා සමනල්ලු පිරීලා ඉන්නවා. මේක රුඩ්බේකියා. ඉතින් ඔන්න මේ අනිත් මගේ ෆ්ලැග් ෆෝල් එක වටේ තියෙන පැච් එක. එතන නම් මේ තියෙන්නේ රෝස් කැම්පියන් කියලා මෙහි කියන්නේ. ලංකාවේ මොකද්ද මන් දන්නේ මේකට කියන්නේ. මන් දන්න ලංකාවෙත් තියෙනවා කියලා. මෙතන තිබිච්ච ඩේලිලීස් නම් මුවා කාලා ගිහිල්ලා. මේ කහපාට දහස් පිටේ එක. මේ බලන්න ඔක්කොම ටික ඩේලිලීස් ටික පොකුරු ගොඩාක් තිබුණ පොහොට්ටු ඔක්කොම ටික කාලා ගිහිල්ලා. ඉතින් දැන් ගරාජ් එක ඉස්සරහ හදපු පෝච්චිත් ලස්සන්ට හැදිලා තියෙනවා. කැනා ලිලි එකේ මල් පිපිලා. සුදු පාට පෙටූනියා එක නම් හරිම ලොකුයි. ඉතින් දැන් නම් AI පින්තූරෙන් ගත්ත විදිහ මම මේකට අයිඩියා එක අරගෙන මගේ පැල ටික දාලා AI වලට දෙන්න කිව්ව පික්චර් එකක්. ඒ විදිහටම දැන් මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක හරිම කැනා එක හරි තද ඔරේන්ජ් පාටක් තියෙන්නේ. ඒ වගේම තමයි මේ පටූනියා එක හරිම තද දම් පාටයි. මේකේ නම Pretty Grand Midnight මතකනේ. එතකොට දහස් පෙතියක් තියෙනවා. මේ පෙටූනියා එක නම් මම හිතුවට වඩා ලොකුවට හැදෙනවා. ඉතින් මෙතන ඔන්න මගේ කුරුළු යාළුවන්ට මම අලුතෙන් බර්ඩ් ෆීඩ් එකක් ගෙනල්ලා හයි කරා. මේක සෝලර් පවර්ඩ් එකක්. රැට ලස්සනට මේක එළිය වෙලා තියෙනවා. එතකොටත් ගාඩන් එකට ලස්සනක් ගේනවා. ඔන්න මගේ වද මල් පැලේ මල් පිපෙන්න පටන් අරගෙන මම ගෙනාවේ නම් මේක කහපාට කියලා. දැන් තැඹිලි පාටක්. හැබැයි ඉතින් ඒකත් හරිම ලස්සනයි. ඔන්න මගේ ඩාලියා පැලේත් මල් පිපෙන්න ඇවිල්ලා. හැමෝම කියනවා බල්බ්ස් ගලවලා වින්ටර් එකට ගන්න කියලා. මං ඉතින් පෝච් එක හැදුවා ඒ වැඩේට ලේසි වෙන්න. මෙතනත් ඩේලිලීස් පිපිලා තිබුණාට මෙතනටත් මුවා ඇවිල්ලා මේ ගේ ළඟම පෝච් එක ළඟම ඒත් මේවා කාලා ගිහිල්ලා තිබුණා. ඉතින් මෙතනත් රෝස් කැම්පියනුයි මේ ඩේලිලී කහපාට එකයි මම හැමතිස්සෙම එකට හදනවා. මේ කහපාට පෙටුනේකට නම් මං හරිම ආසයි. පෝච්චිය පිරෙන්න හැමදාම මල් පිපෙනවා. මාර ඩේන්ටි යෙලෝ එකක් හරිම ලස්සනයි. මේකත් හරිම ලස්සනයි. ඒක ගහ නම් හරියට හැදෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ සන්පේෂන් එකත් හරියට මේ පාර හැදෙන්නේ නැහැ. මේවා සුපර්චෝනියා. මේවා ගොඩාක් මේ පෝච්චිය පිරෙන්නම හැදෙනවා. මේක ගෙනල්ලා හැදුවා විතරයි තාම හැදිලා. ඔන්න දැන් අලුතෙන් එකක් ගෙනාවා. මේක ශාස්ත්‍රා දේසි කහපාට පැච් එකක් දාන්න යදහස. මේක කැලාලිලි. ඉතින් මේ ටික අලුතෙන් ගෙනල්ලා තියෙනවා. අලුතෙන් යෙලෝ වගේ තීම් එකක් තියෙන මේ රෝස් එකයි ඔක්කොම එකතු කරලා මගේ බර්ඩ් ෆීඩර් එක ළඟ අලුතෙන් පැච් එකක් හදන්න තමයි මේ පැල ටික ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ දැන් මේ හොස්ටා කෙනෙක් පැලයක් ගලව ගන්න පුළුවන්. ගාඩිනියා කියනනම් දැන් මල් පිපිලා ඉවරයි. හැබැයි මේ පිපිලා ඉවර වුණාට මේ පරණ මල් ගලවලා අයින් කරාම අලුතෙන් මල් පිපෙනවා. මෙතනත් ස්පටෝනියා එකක් පර්පල් එකක් මම මේ ගෙට එන්ට වෙන තැන දෙපැත්තේ එකම විදියට හදලා ස්පටෝනියයි හොස්ටයි හදලා තමයි මේ තියලා තියෙන්නේ. එතකොට මැන්ඩවිලා එකෙත් මල් පිපිලා දැන් නම් ඒක ලොකු පෝච්චි එකකට දාන්න වෙනවා. එලිෆන්ටියා එක නම් මම බලාපොරොත්තු වෙන තරම් ඉක්මනට හැදෙන්නේ නැහැ. අවුව මදිද දාන්නේ නැහැ මෙතන. මේකේ තියෙන කොලියස් එක නම් ලස්සනට හැදෙනවා. බලන්නකො මගේ ඒසියාටික් ලිලීස්. ඉතින් මේ මගේ ගොඩක් පාටවල් තියෙනවා. මේ පාර ඔක්කොම හාවා කෑවා. මෙයා ටිකක් ඉක්මනට උසට හැදුනා. මේ රෙඩ් එක විතරයි ඉතුරු වුණේ.
මෙන්න මම අර ගෙනාපු මේ ඉන්ඩෝර් රෝසස් අවුට්ඩෝර් හදලා ඒවා අපහව පැලවුණා. හරිම ලස්සනයි. පොඩි පෝච්චි 5ක විතර දැම්මේ. බලන්නකො මගේ හයිඩ්‍රේන්ජියා එක මේක හයිඩ්‍රේන්ජියා අයිස්. දැන් නම් හොඳටම පිරීලා එක මලක් ඉතින් පීරිසියක් වගේ අතට ගන්නත් අමාරුයි. මේකේ මල් ගොඩාක් තියෙන ඕගොල්ලෝ දන්නවනේ. උණ ගහ බලන්නකො දැන් උසට ගිහිලා ලස්සනටම මගේ උණ පදර හැදිලා තියෙනවා. මේක මේ ගානට කම්පැක්ට් කරගන්න අපි ගොඩාක් මහන්සි වුණා. හෙවණි හදපු ඉම්පේෂන්ස් පෝච්චිත් දැන් ලස්සනට හැදිලා ඒව මේ හොස්ටාසුත් හොඳට හැදීගෙන එනවා. මෙතන මං රතු පාටින් හැදුවා. මොකද බෑග්ග්‍රවුන්ඩ් එක ෆෙන්ස් එක වයිට් නේ. ඉතින් ටිකක් ඈතින් මෙතන අඳුරු තැන නිසා තමයි රතු පාට ඉම්පේෂන්ස් හැදුවේ. මේ හියුකරාතුත් ලස්සනට හැදිලා සුදු පාට ඉම්පේෂන්ස් එකත් ලස්සනට හැදිලා තියෙනවා. සුදු පාට එක ඉතින් අර ෆෙන්ස් එකේ වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක පේන්නේ නැහැ. ඔන්න මගේ හොස්ටා අනිත් ඒවා පෝච්චි වල හදපු ඒවා හොඳට දැන් හැදීගෙන එනවා. හියුකරයි හොස්ටයි දෙකම පෝච්චි වල හැදුවා. එකක් තමයි හාවුන්ගෙන් බේර ගන්නත් බෑ. මෙතන තියෙන මේ හියුකරා එකේ මල් පිපිලා දැන්. ඉතින් හොස්ටත් දැන් හොඳට හැදිලා තියෙනවා. ලස්සනට හැදිලා මේවා ඩිවයිඩ් කරන්නත් පුළුවන් වෙයි ෆෝල් වෙනකොට. මේකත් අනිත් හියුකරා එක ඒක තද්ද රතු පාට කළු පාට රතු පාටක් තියෙන්නේ. මම හරිම ආසයි ඒකට. ලැවන්ඩර් එකේ මල් නම් දැන් ටිකක් පරණ වෙලා ගොඩක් ලස්සනට මේකේ මල් පිපුණ ඕගොල්ලන්ට මතක ඇති මැයිවල මම පෙන්නුවා. ඔන්න මගේ රෝස්මරි ගහ. මෙතන තියෙන මගේ මේ හර්බ්ස් ගාඩන් එක. ඉතින් දැන් වෙජිටබල්ස් උත් හදලා ඔන්න ටික ටික වෙජිටබල් පාත්තිත් සරුවට හැදීගෙන එනවා. ඉතින් වෙජිටබල් පාත්ති වෙනම දවසක පෙන්නන්නම්. අද ඉතින් ඕගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්න කියලා හිතුවා. ඇත්තටම මම මේ වීඩියෝ එක වොයිස් කරන කාලෙ වෙනකොට දැන් මේවා මීට වඩා ගොඩක් හැදිලා කංකුන් එහෙම කඩලත් කෑවා. ඉතින් බටුත් දැන් හැදීගෙන එනවා. පෝච්චි වල හදපු බටුගස් පාත්ති වල හදපු ඒවට වඩා සරුවට හැදිලා වගේ කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේම තමයි කියුකම්බර් එකෙත් දැන් මල් පිපීගෙන එනවා. මේ තියෙන්නේ මං කිව්වේ කංකුන් හැදිලා තියෙනවා. ඇත්තටම මම මේ කංකුන් ගෙඳ ඔක්කොම හදලා කඩලා අපි උයන්නත් ගත්තා. ඉතින් එළවලු පාත්තිය ගැන වෙනම වීඩියෝ එකක් කරන්න. මේ තියෙන්නේ බ්ලැක්බෙරිස්. බ්ලැක්බෙරිස් නම් ගොඩාක් හැදෙනවා. ඒ වගේම තමයි එකක්වත් අපිට කන්න වෙන්නේ නැහැ. ඉතින් මේ මගේ ග්‍රේප්ස් වල මේ පාර මං හිතන්නේ වෙද එක ග්‍රේප්ස් වලට ෆේවරිට්ද කොහෙද හොඳට ග්‍රේප්ස් හැදිලා තියෙනවා. මේකත් එහෙම තමයි. මගේ තියෙන ෆෘට්ස් ඔක්කොම කන්නේ මගේ කුරුළු යාළුවා. අපිටත් ඉතින් ඉඳලා හිටලා එක දෙකක් කන්න පුළුවන්. තව මේක ග්‍රේප්ස් වල හොඳට හැදුනම මම ඕගොල්ලන්ට පෙන්වන්නම්. ඉතින් මගේ Facebook page එකටත් ගිහිල්ලා බලන්න. ඕගොල්ලන්ට මේ රීල්ස් බලන්න පුළුවන්. ෂෝට් වර්ෂන් එක බලන්න පුළුවන් නේ. ඔන්න මගේ අලුත් බර්ඩ් බාත් එක. මේක නිසා දැන් බර්ඩ්ස්ලා වැඩි වෙනවා. හොඳටම මෙතන බේඩ් කරන්න එක එක විදිහේ අය එනවා. ඉතින් මේ ළඟදිම ආපු කුරුළු යාළුවා තමයි මේ. බලන්නකෝ මෙයාගේ සයිස් එක. බර්ඩ් බාත් එක යාට මදිත් එක්ක. පරවියෙක් නම් නෙමෙයි අනේ මම දන්නේ නැහැ මොකෙක්ද කියලා. බට් ලොකුයි පරවියට වඩා ලොකුයි මෙහි පරවියත් ඉන්නවා. හරිම ලොකුයි මෙයා නම්. ඉතින් එහෙනම් ඕගොල්ලෝ අදත් වෙනද වගේ මේ වීඩියෝ එකත් බලලා සතුටු වෙන්න ඇති කියලා හිතනවා. ජූනි මාසේ අන්තිමට එන්නකෝ මගේ මල්වත්ත බලන්න. එතකොට තමයි ගොඩාක්ම ලස්සන. එහෙමනම් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්.